කොහොමද ඔයාලට? ඉතින් වෙනද වගේම my story with me මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දැන් මේ වෙනකොට දන්නවනේ අද vlog එක මොකද්ද කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන්ම අද වීඩියෝ එක අවසානයේදී අපි ඔයාලට වැදගත් වෙන ගොඩාක් දේවල් කතා කරනවා. ඉතින් අද පොඩ්ඩක් වහින්න වගේ තමයි තියෙන්නේ. මං ඉතින් වෙනද වගේම මුලින්ම මගේ තේ එකත් හදාගෙන උදේටයි දවල්ටයි දෙකටම එකපාර කෑම හදාගත්තා. මොකද අද මට වැඩ ගොඩක් කරන්න තියෙන නිසා මං අද ගෙදර එන වෙලාව මට හරියටම කියන්න බෑ. ඉතින් මට කෑම හදන්න වෙලාවක් නැහැනේ. කොහොමත් මම හෙට දවස ප්ලෑන් කරනකොට එදාට කරන්න තියෙන වැඩ, ගෙනියන්න තියෙන දේවල්, අඳින්න තියෙන ඇඳුම් වගේම උදේ ඉඳලා හවස වෙනකන් මගේ දවස කලින් දවසේ රැට මම ප්ලෑන් කරලා තමයි තියාගන්නේ. ඉතින් එතකොට මට උදේට හිත ඉන්න දෙයක් නැහැ. අර ප්ලෑන් කරගත්ත විදිහට වැඩ ටික කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මං ඉස්සර වෙලාම කරන්නේ කෑම හදාගන්න එක. උදේම කෑම හදලා තියාගත්තම ගොඩාක් ලේසි. අද මං එළවලු වර්ග ගොඩාක් හැදුවේ නෑ. ඔන්න ඔය දෙක තමයි අද මම ටක් ගාලා හදාගත්තේ. ඉතින් ඊට පස්සේ මං ඉතින් ටක් ගාලා මගේ කාමරෙත් අස් කරා. මට මොන වැඩේට කොහෙ යන්න තිබ්බත් කාමරේ නම් අස් කරලම තමයි මට යන්න ඕනේ. ඒක දැන් මට පුරුදු වෙලා තියෙන්නේ. ඒක ලේසි වගේම හරිම පහසුයි. ඉතින් ඔන්න ඔය විදිහට ලෑස්ති වෙලා මම දැන් ඉතින් යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි යන්න තමයි යන්නේ. ඔන්න ඉතින් මම යන ටුක් එකක් දැන් ඇවිල්ලා තියෙන්නේ. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මම මේ කොහෙද යන්නේ කියලා ඔයාලා දන්නේ නැහනේ. අපේ අයියා ඉන්නේ අපෙන් ගොඩක් ඈතනේ. ඉතින් එයා මාසයක් මහන්සියෙන් හම්බ කරන සල්ලි අද වගේ දවසක තමයි අපිට එවන්නේ. ඉතින් මම මේ ගිහිල්ලා ඉන්නේ එයා එවන සල්ලි අරගන්න. මම වීඩියෝ එක එඩිට් කරනකොට තමයි දැක්කේ මේ වීඩියෝ එකේ වැඩි හරියකම මම ඉන්නේ බැංකුවල. එයා මහන්සියෙන් හම්බ කරලා එවන සල්ලි පරිස්සමට වියදම් කරනවා වගේම පුංචි මුදලක් හරි ඉතුරු කරන්නත් මම අමතක කරන්නේ නැහැ. ඔන්න එතනින් වැඩ ටික ඉවර කරලා ආයෙත් මෙතනට ආවා. මෙතනමුත් පොඩි වැඩ ටිකක් කරගන්න. අද මම ටවුන් ආවේ අපේ නංගි චූටි බබයි එක්ක. ඉතින් අපේ නංගි මොනවද මට ගෙනත් තියෙන්නේ කියලා බලන්නකෝ. එයා එහෙම තමයි. එයා මට වැඩිය අවුරුදු 10ක් බාලයි. ඉතින් මම අම්මා කෙනෙක් වෙන්න කලින් මගේ නංගිව තමයි මං බබෙක් වගේ බලාගත්තේ. ඉතින් ඔන්න මේ දෙන්නට බඩගිනි කිව්වම මම මෙතනට එක්කන් ආවා එයාලට කෑම අරන් දෙන්න. ඉතින් එයාලා ඔහොම කනකම් මම නම් ඉන්නේ මෙන්න මේක එනකම්. මේ පැත්තට ගොඩාක් ප්‍රශ්න නිසා මේ වෙලාවට කනවට වැඩිය කූල් මොනා හරි බොන එක තමයි හොඳ. ඔන්න ඉතින් කාලා බීලා ඉවර වෙලා ඊට පස්සේ ගියා අපි ඇඳුමක් මහන්න රෙදි ගන්න කියලා. ඉතින් අපි ඒ රෙදිත් අරගෙන ඒකට අවශ්‍ය බොත්තම්, රේන්ද, නූල් ඒව මේවත් අරගෙන ඊට පස්සේ අපි ගියා තවත් මගේ පොඩි වැඩක් කරගන්න. ඉතින් ඊට පස්සෙත් අපි කීප දැනකටම ගියා. මගේ වීඩියෝ වල ඒව නැතුව ඇති. මොකද එළියේ හරිම රස්නේ. චූටි එක්කෙනත් එක්ක ගිය නිසා මට ඔක්කොම වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මම මේ ගවුමක් මහන්න තමයි රෙදි ගත්තේ. ඉතින් ඒ ගවුම මහන වීඩියෝ එක මම ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්කෝ. ඉතින් මගේ වැඩ ටික කලින්ම ප්ලෑන් කරගෙන ආව නිසා මට ගොඩාක් ඉක්මනින් වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ඉතින් දැන් මම නංගිවත් ගෙදර යන්න බස් එකට දාලා අපි දෙන්නත් ගෙදර යන්න තමයි මේ හදන්නේ. ගෙදර ආවේ. දැන් වෙලාව 12:00. ඔන්න ඉතින් මම මේ මහන්සි බලන්න නැතුව කරන්නේ අද උදේ ඉඳලා මං කරපු මුදල් ගනුදෙනු පොතක ලියන එක. මොකද පරක්කු වුණොත් එහෙම අමතකත් වෙනවා. ඒ නැත්තත් එයා මහන්සියෙන් හම්බ කරලා ඉවන සල්ලි මං හරිම අර පිරිමැස්මෙන් පරිස්සමට තමයි වියදම් කරන්නේ. මොකද එයා අපෙන් ඈත් වෙලා අපේ පොඩි දෙන්නගෙන් ඈත් වෙලා ගිහිල්ලා ඉන්නේ අපේ හීන හැබෑ කරගන්න. ඉතින් එයාට ඒකට උදව් වෙන්න ඕනේ කියලා මං හැම වෙලේම හිතනවා. ඉතින් මට එදා නම් බඩු ගන්න යන්න බැරි වුණා. ඉතින් මම මේ දැන් ලෑස්ති වෙන ඊට පහුවදා මම මේ ලෑස්ති වෙන්නේ අපිට ඒ අවශ්‍ය කරන ග්‍රොසරි බඩු ටික අරගන්න යන්න.
ඉතින් මගේ channel එකට අලුතෙන් එකතු වෙච්ච යාළුවෝ ඉන්නවනම් මම ඔයාලවත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන ගමන්ම මගේ මේ කතාවත් අහගන්නකෝ. ඔයාලා මේකට එකඟයිද කියලා මට අන්තිමේට කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මම මුලින්ම කියන්නම් මම මේ කතාව කියන්නේ හැමෝටම නෙමෙයි. ප්ලෑන් එකක් ඇතුව අතට හම්බෙන මුදල් වියදම් කරගන්න බැරි අතේ කොච්චර එකතු කරන්න හැදුවත් කීයක්වත් එකතු වෙන්නේ නැහැ ඉතුරු වෙන්නේ නැහැ කියන අයට තමයි මම මේ කතාව කියන්නේ. ඉතින් අපි සැලරි දවස ගමුකෝ. සැලරි එක ඔයාලගේ අතට හම්බුනාම මුලින්ම ඔයා පොඩි පොතක් අරගෙන ඒක පිළිවෙලට ලස්සනට ලියා ගන්න පුරුදු වෙන්න. එතකොට ඔයා දන්නවා ඔයාට පේනවා මෙච්චරයි මට තියෙන මුදල්. මම මේ ටිකෙන් තමයි මේ පාර වැඩ ටික කරගන්න ඕනි කියලා. ඊට පස්සේ ඔයා ඒක කොටස් 3කට බෙදා ගන්න. එක කොටසක් වියදම් කරන්න, අනිත් එක අපිට ඊළඟ මුදල් ලැබෙනකන් අතේ වියදමට තියාගන්න සහ ඉතුරු කොටස ඉතුරු කරන්න. ඊළඟට ඔයාර වියදම් වලට අයින් කරපු කොටසින් ගෙදරට අවශ්‍ය බඩු ගන්න, කරන්ට් වතුර බිල් ගෙවන්න, තව මොනවා හරි ගෙවන්න දේවල් කරන්න තියෙනවා නම් ඒවට වියදම් කරන්න අරගන්න. තවත් දෙයක් තමයි ඔයාලා ගෙදරට බඩු ගන්න යනකොට බිලක් ලියාගෙන යන්න. කලින් මාසෙ ගෙනාපු බඩු ඉතුරු වෙලා තියෙනවා නම් ඒකට බැලන්ස් වෙන්න මේ පාර බිල ලියා ගන්න. අවශ්‍ය බඩු ටික කොලේක ලියාගෙන ගියාම අනවශ්‍ය දේවල් ගන්නෙ නැතුව මුදලුත් ඉතුරු වෙනවා වගේම අපිට අපේ කාලයත් ඉතුරු වෙනවා. එය ලේසියට පහසුවට කඩෙන් කෑම කන්න පුරුදු වෙලා ඉන්නවනේ. ඉතින් තමන්ගේ කෑම එක ගෙදරින් හදාගෙන යන්න පුරුදු වෙන්න. එතකොට මුදල් ඉතුරු වෙනවා වගේම අපිට ගොඩාක් සෞඛ්‍ය ආරක්ෂිතයි. දවස ගානේ හම්බ කරන කෙනෙක් හරි සැලරි එකකට වැඩ කරන කෙනෙක් හරි කමක් නැහැ. අපි එදිනෙදා වැඩ කරනකොට අපේ අතේ ඉතුරු වෙන මාරු සල්ලි පුංචි කැටයකට හරි බොක්ස් එකකට හරි දාන්නත් පුරුදු වෙන්න. පුංචි රුපියලක වටිනාකමක් නැහැ වගේ පෙනුනට මාස 3-4ක් එකතු කරලා බලන්නකෝ. ඔයාලා නොදුනුවත්වම කරන්ට් වතුර බිලක් ගෙවන්න හරි ඔතන සල්ලි එකතු වෙනවා. අපි ඔය වගේ පුංචියට ඉතුරු කරනකොට අපි අර කලින් සැලරි එකෙන් ඉතුරු කරන්න කියලා අයින් කරපු කොටස වියදමට ගන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් හැම මාසෙම පුංචි මුදලක් හරි ඔයාලගේ බැංකු පොතේ ඉතුරු කරන්න ඔයාලා පුරුදු වෙන්න. ඉතින් මම ඔය කිව්වේ මම ඉතුරු කරන විදිහ. ඉතින් මාසයක් දෙකක් ඔයාලත් ඔක try කරලා බලන්නකෝ. ඉතුරු කරන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් ගෙදර වැඩ ටිකක් කරගෙන නිදහසේ ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් පුංචි ව්‍යාපාරයකුත් පටන් ගත්තොත් තවත් ඉක්මනට ඔයාලට දියුණු වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට මොනවද හිතුනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් මම ගිහිල්ලා එන්නම්. පරිස්සමට ඉන්න. ඔයාලට බුදු සරණයි.